ඔයයි මතක තියාගන්න ඔයයි මේ කරගන්න හදන්නේ ජීවිතේ කරන ලොකුම මෝඩකමේ කියන එක. ඈ නැත්තම් මක්කට යාර Facebook එකේ කෙල්ලන්ට රියැක්ට් කමෙන්ට් දාන්න යන්නේ. අහවල් දෙයක් කරන්නේ. අනවශ්‍ය වැඩ ඔයයිට. හරි ඔයයි මට පොරොන්දු දුන්නා. ඈ ඔයයි මට ආදරේ කරානේ. ඈ ඉතින් ඔයයිමනේ දැන් මේ විදියට හැසිරෙන්නේ. දැන් ඒ කියන්නේ ඔයයිට ඕන මේ සම්බන්ධය නතර කරන්නේ. ඔය කරලා බලන්නකෝ. කොරලා බලන්න පුළුවන්ද කියලා. අවුරුදු 3ක ෆොටෝ තියෙනෝනේ මං ගාව. හිටපන්කෝ සීනිගම යනවා ගිහින් අඹරනවා මිරිස් තොපේ පවුල් පිටින් හැඳි ගෑවෙන අම්මපා. නැද්දකින් විතරක් මමත් ඉඳලා යාළු වුණා. ඔබ මා ගෑනු පෙරේ තෙන්නේ බලාගෙන ගියාම. කාපනෝ පෙති අම්මපා අපේ අයියලාගේ හැටි දන්නෝනේ ඔහේ. සෙල්ලම් කරන්න හදන්න එපා. අපි වැල්ල කරේ මිනිස්සු. නෑ දැන් නිකන් බොරුවට මගෙන් සමාව ගන්න ඕනේ නෑ ඔයයි. ඔහේ අනවශ්‍ය වැඩ නොකර හිටියානම් ඉවරයි. හරි. ඔහෙට තියෙන ආදරයට තමයි ඉතින් මේ ඔක්කොම කියන්නේ. ඒවයින් මේවයින් වැඩක් නෑ. ඔයගොල්ලෝගේ ගෙදර කට්ටියත් එක්ක ඇවිල්ලා අපේ ගෙදරට කසාදෙට දිනයක් දාගන්න එකයි තියෙන්නේ. නෑ ඔය යන හැටියට ඔයයි නම් වැඩි කල් තියාගන්න බැරි වෙන හැඩයි. හරි මං කපු මාත්‍යට කියලා වයිට නූලකුත් දාන්නම්කෝ.